හායි යාළුවනේ. ඔන්න අද ඔයාලට ලස්සන ෆ්ලවර් පොට් එකක් හදන විදිහ තමයි මම ඔයාලට කියා දෙන්න යන්නේ. ඔන්න ගොඩක් යාළුවෝ අහලා තිබ්බා මේ මල් හදන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට පයිප් ක්ලීන් එකක් අරගෙන ඔයාලට ලයිට් එකක් හරි පෑන් දෙකක් හරි එකතු කරලා හදාගන්න. මේ විදිහට රවුමට ඔත්තලා මලේ මුල් කොටස හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මල හදාගන්න ඕනේ. අපි ගොඩක් මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පයිප් ක්ලීන් එක පොඩි කරන්න නැතුව මල පරිස්සමට හදාගන්න. මොකද පයිප් ක්ලීන් එක පොඩි වුණාම මලේ ක්වොලිටිය නැති වෙලා යනවා. එතකොට මල කැත වෙන්න බලනවා. මල ලස්සනට හදාගන්න ඕන මෙන්න මේ විදිහට හිමින් පරිස්සමට කරන්න ඕන. ඔන්න දැන් මේ විදිහට මල අපි හදලා ඉවරයි. ඔන්න දැන් අපි මල් හදන්න යන්නේ. ටඩා! මම මල් ටික නම් ඔන්න හදලා ඉවරයි. දැන් අපිට ෆ්ලවර් පොට් එක හදාගන්න ඕන. මෙන්න මේවා තමයි ඕන දේවල්. ඔන්න දැන් අපි පොට් එකත් හදලා ඉවරයි. දැන් තමයි අපිට තියෙන ලොකුම වැඩේ තියෙන්නේ. අපි එහෙනම් දැන් පොට් එක හදන්න පටන් ගමු. මෙන්න මේ විදිහට මල් එකින් එක පොට් එකට සෙට් කරගන්න ඕන. මෙන්න මේ විදිහට මල් එකින් එක පොට් එකට සෙට් කරගන්න ඕන. ටඩා! මල් පොට් එක හදලා ඉවරයි. කොහොමද පුංචි පැංචි හරිම ලස්සනයි නේද? ඔයාලටත් ඉතින් හදන්න පුළුවන් මම ඔන්න වීඩියෝ එක දැම්මා. ටටා! අද වීඩියෝ එක ඉවරයි.